හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මං හිතනවා. ඔයාලා බලනවා ඇති නේද මං අද උදේම මේ කොහෙද යන්න හදන්නේ කියලා. ඇත්තටම හස්බන්ඩ්ුයි මමයි ගොඩ දවසක ඉඳන් යන්න හිතාන හිටපු ගමනක් තමයි අද අපි මේ යන්නේ. අපි දෙන්නම අද යනවා මහා සෑය වඳින්න. අද අපි බයික් එකේ නෙවෙයි යන්නේ. අද බස් එකේ තමයි අපි අනුරාධපුර යන්න හිතත් උනේ. අපි ඉන්න පැත්තේ ඉඳන් අනුරාධපුර ටවුන් එකට යන්න පැයක විතර කාලයක් යනවා. වෙනදට නම් අපි බයික් එකෙත් යනවා. අද අපි වෙනසකටත් එක්ක බස් එකේ යන්න ඕනි කියලා හිතුවා. මමයි හස්බන්ඩ්ුයි දෙන්නම උදෙන්ම නැගිටලා කිරි ආහාර හදාගත්ත මහා සෑයට පූජා කරන්න. අපි දෙන්න මේක ගොඩ කාලෙක ඉඳන් කරන්න හිතාගෙන හිටපු දෙයක්. හැබැයි ටික කාලෙකින් අපිට ඒ දේවල් කරගන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා මේ මාසේ හස්බන්ඩ් නිවාඩුව හම්බුන ගමන්ම අපි දෙන්න හිතුවා මහා සෑය වඳින්න යන්න ඕනි කියලා. අපි අනුරාධපුර ටවුන් එකේ මාකට් සයිට් එකෙන් තමයි බැස්සේ. එතන ඉඳන් මහා සෑය ළඟට යන්න ඔයාලට ඕන නම් වීල් එක උනත් යන්න පුළුවන්. රුපියල් 200ක් විතර වගේ තමයි ගන්නෙ. හැබැයි අපි දෙන්න නම් ඉතින් උදෙන්ම ගියපු නිසා අවුවත් එච්චර සැරට තිබ්බෙත් නෑ. පොඩි කයියකුත් ගහගෙන වෙනසකටත් එක්ක පයින් ගියා. මොකද හැමදාම මේ වගේ ගමන් අපි දෙන්න එකට යන්නෙත් නෑනේ. ඒ නිසා ඉතින් හරි ආසාවෙන් මේ ගමන අපි දෙන්න ගියා. ඔයාලට පේනව නේද? මේ කුඹුරු වල ගොයම් පීදිලා තියෙනවා. මේ වෙලාව උදේම නිසා වැඩි රස්නිකුත් නෑ. හොඳ සීතල හුළඟකුත් එනවා. මේ ලෝකෙ මම වැඩියෙන්ම ආදරය කරන කෙනා එහා පැත්තෙන් මගේ අත අල්ලගෙන ඇවිදිනවා. ඒ වගේම ඇහැට සනීප කොළ පාට පරිසරයකුත් තියෙනවා. මගේ ජීවිතේ ගත වුණු තවත් ලස්සන සුන්දර මොහොතක් තමයි මේ ගත වෙන්නේ. මට ඕන මගේ ජීවිතය ආය මතක් කරලා සතුටු වෙන්න පුළුවන් ලස්සන මතක මගේ මතක පොතට එකතු කරගන්නයි. එක තප්පර ගාණක් වුණත්, පැය ගාණක් වුණත්, දවස් ගාණක් වුණත් කාලය කොච්චරද කියන එක නෙවෙයි වැදගත්. මං සතුටින් ඒ මොහොත තුළ ජීවත් වුණ එක තමයි මට නම් වැදගත්. ඈතින් මහා සෑය මේ විදිහට පේනකොටත් මට නම් හිතට ගතට පුදුම සැනසීමක් දැනෙනවා. ප්‍රශ්න කොච්චරක් ඔළුවෙත් පුරවගෙන ආවත් ඒ ඔක්කොම පැත්තකින් තියලා ඔළුව නිදහස් කරගන්න පුළුවන් තැනක් තමයි මට නම් මහා සෑය කියන්නේ. මහා සෑය ළඟ ඉන්න තප්පර ගාන වුණත්, පැය ගාන වුණත් මට නම් දැනෙන්නේ හරිම සාමකාමී නිදහස් බවක්. මට ඒක ඔයාලට කියාගන්න තේරෙන්නෙත් නෑ. මේ තැනට ආපු කෙනෙක් නම් මම මේ කියන හැඟීම ඔයාලටත් දැනිලා ඇති. මහා සෑයට යන්න කලින්ම හඳුන් කූරුයි පහනුයි පත්තු කරන්න පුළුවන්. හස්බන්ඩ්ුයි මමයි දෙන්නම හඳුන් කූරුයි පහනුයි පත්තු කරා. මම මේ හැම දෙයක්ම ඊයේ රෑ හරිම ආසාවෙන් ලෑස්ති කරගෙන තියාගත්තා. මොකද අද උදෙන්ම මේ ගමන එන්න ඕන හින්දා. මේ තියෙන්නේ හස්බන්ඩ්ුයි මමයි හදපු කිරි ආහාර. උදේ පාන්දරම නැගිටලා හරිම ආසාවෙන් හරිම ශ්‍රද්ධාවෙන් මහා සෑය වෙනුවෙන් අපි දෙන්න සූදානම් කරගත්ත කිරි ආහාර තමයි මේ තියෙන්නේ. මේ වටේට තියලා තියෙන වරාමල්. මේ වරාමල් ටික නම් උදේම මට හස්බන්ඩ් කඩලා දුන්නා. අපි ගෙදරින්ම පැන් ඉහගෙන හොඳට shopping cover එකට දාගෙන තමයි අරගෙන ආවේ. අපි මහා සෑයෙන් එන්න පිටත් වෙති තමයි දැක්කේ. මෙන්න මේ විදිහට නිල් මානෙල් මල් වලින් මහා සෑයේ අනුරුවක් හදලා පූජා කරලා තියෙනවා. අනේ ඇත්තටම පුදුම ලස්සනක් ඒකේ තිබ්බේ. මම ඔයාලටත් පෙන්වන්න වීඩියෝ කරගත්තා. එදා දවසේ හවස් වරුව තමයි මේ. අපි දෙන්න ගෙදර එනකොටත් දවල් 3:00 විතර වුණා. අපි දෙන්න දවල්ටත් කෑම කාලම තමයි ගෙදර ආවේ. ශ්‍රීමා බෝධියට යන ප්‍රධාන පාරේ තියෙන හෙළබුජුන් හලෙන් තමයි අපි දවල්ට කෑම කෑවේ. ඇත්තට මෙතන කෑම හරීම රසයි පිරිසිදුයි. ඒ වගේම ගාණත් හරීම සාධාරණයි. අපි දෙන්න ගෙදර ඇවිත් පොඩි වොෂ් එකකුත් දාලා ටිකක් නිදාගත්තා. දැන් නම් මම නැගිට්ටා. මොකද හවස් වරුවේ මට කරන්න තියෙන වැඩ ටික මම කරන්න ඕනේනේ. හස්බන්ඩ් නම් තාම නිදි. මං එයාව නැගිටවන්න ගියෙත් නැහැ. මොකද එයාගේ නිවාඩු දවස් ටිකනේ. එයාට ඉතින් ඒ නිවාඩුව නිදහසේ ගත කරන්න දෙන්න ඕනේ. ඊළඟ දවස් ටිකේම යහපව වැඩට යන්න එපා. ඉතින් එයාට නිදහසේ නිදා ගන්න දීලා මම මුලින්ම ආවා මල් පැල වලට වතුර දාන්න. ඇත්තටම ටැප් එක තියෙන තැන ඉඳන් වතුර බටේ මල් පැල වලට ටිකක් දිග මදි. ඒ නිසා බාල්දියෙන් තමයි මම මේ විදිහට වතුර දාන්නේ.
දැන් මල් පැල වලට වතුරක් දාලා ගෙවල් අස් කරලා අතු ගා ගන්න ඕනේ. මොකද උදේ පාන්දරම ගිහපු නිසා මට උදේත් ගෙවල් අස් කරලා අතු ගා ගන්න බැරි වුණා. හස්බන්ඩ් නම් තාම නිදි. එයා නැගිට්ටාම තේ හදාගෙන අපි දෙන්නම තේ ටිකක් බොනවා කියලා හිතුවා. ඊට කලින් එයා නැගිටින්න කලින් මං ගෙදර වැඩ ටික ඉවර කරගන්නවා කියලා හිතාගෙන තමයි දැන් මම මේ ඉක්මනට වැඩ ටික කරන්නේ. ගෙවල් ඔක්කොම අස් කරලා ඉවරුනහම මං හවසට අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි මෙන්න මේ පුටු කොට්ට ටික ගේ ඇතුළට අරගෙන මේ පුටු ටික අනිත් පැත්ත හරවනවා. එහෙම හරවන්න බැරි වුණොත් අපේ ගෙවල් පැත්තේ ඉන්න බහුව බබාලා ටික රැයට සැතපෙන්නේ මෙන්න මේ පුටු උඩ. ඉතින් පහවදා උදේට එතකොට අනිවාර්යයෙන්ම මේ පුටු මං හොදන්නත් ඕනේ. ඒ වගේම තමයි ඉතින් මේවා ලී පුටුනේ. මේවා නිතර නිතර හොදන්න බෑ. ඒ නිසා මං අනිවාර්යයෙන්ම මේ පුටු ටික නම් අනිත් පැත්ත හරවනවා හවස් වෙද්දිම. දැන් හවස පහන තියන්න මල් ටිකක් කඩා ගන්න තමයි මම මේ හදන්නේ. මේ දවස්වල පෑවිල්ලත් එක්ක අනිත් මල් ගස්වල මල් ටිකක් අඩුයි. හැබැයි මේ වරා මල් ගහේ නම් මල් ඇති තරම් තියෙනවා. උදේ මම මහා සෑය වඳින්න මල් අරන් ගියෙත් හස්බන්ඩ් මට මල් කඩලා දුන්නෙත් මෙන්න මේ වරා ගහෙන්. ඔයාලා දැකලත් ඇති. දැන් හවස පහන තියන්නත් මම වරා මල් ටිකක් කඩා ගන්න ඕනේ. මුලින්ම බුදු පහන පත්තු කරලා ඊට පස්සේ ගණ දෙවියන්ට පහන පත්තු කරන්න ඕනේ. මම පහන පත්තු කරන්න ඕන කරන දේවල් මෙන්න මේ විදිහට කප් එකකට දාගෙන ඉන්නවා. ඒ කියන්නේ හඳුන් කූරු, පහන් තිර, ගිනි පෙට්ටිය, පොල් තෙල් බෝතලේ මෙන්න මේ විදිහට අයිස්ක්‍රීම් කප් එකකට තමයි දාගෙන ඉන්නේ. මොකද මම බුදු පහන පත්තු කරන්න ගේ ඇතුලේ. එතකොට ගණ දෙවියන්ට පහන පත්තු කරන්නේ මං වැරැන්ඩා එකේ. ඉතින් මේ බඩු ටික එහෙම ගෙනියන්න ඕනේ. ඒ හින්දා මට ලේසි වෙන්න මම මේ විදිහට කප් එකකට දාගෙන ඉන්නවා. තරු කන්නේ
වගේ හස්බන්ඩ්ුත් නැගිට්ටා. ඉතින් ඊට පස්සේ නම් මම මුකුත්ම එදා දවසේ ආයේ වීඩියෝ කරේ නෑ. මොකද මගේ හස්බන්ඩ් වීඩියෝස් වලට ඉන්න කැමති නෑ. ඉතින් එයාගේ නිවාඩු දවස් ටිකනේ මේ ගත වෙන්නේ. එයාට නිදහසේ එයාගේ නිවාඩු දවස් ටික ගත කරන්නත් දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ආයේ මම මුකුත් වීඩියෝ කරේ නෑ. මොකද හෙටත් අපිට ලොකු වැඩක් කරන්න තියෙනවා. ඒ නිසා ඒවට මම දැන් ලෑස්ති වෙන්නත් ඕනේ. ඒ නිසා එදා හවස් වරුවේ නම් ආයේ මම මුකුත්ම වීඩියෝස් කරේ නෑ. මේ ඊට පහුවෙන්ද දවස අදත් මං ඔයාලට කිව්වනේ ලොකු වැඩක් මට කරන්න තියෙනවා කියලා. ඉතින් මම හැම මාසෙම මෙහෙණි ආරාමෙට දානයක් බාර අරගෙන තියෙනවා. ඉතින් අද තමයි ඒ දවස. දවල් දානේ තමයි මට දෙන්න තියෙන්නේ. ඉතින් හස්බන්ඩ්ුයි මමයි දෙන්නම එකතු වෙලා හරිම සද්ධාවෙන් ආසාවෙන් මේ දානේ සූදානම් කරගත්තා. මේ තියෙන්නේ මන් දවල් දානෙට සූදානම් කරගත්ත දේවල්. සුදු බත්, පරිප්පු කරියක්, බිත්තර බැදුමක්, අන්නාසි වැදුමක්, ගෝව මැල්ලුමක්, ඒ වගේම කොළ කැඳ එකක් මං හදාගත්තා. මොකද මෙහෙණින් වහන්සේලා තුන්දෙනාම ටිකක් වයසයි. ඉතින් එයාලට මේ වගේ දේවල් හොඳයිනේ. ඒත් එක්කම අවුල්පත් වලට මම ගත්තා සීනි කෙසෙල් ඇවරියක්. මෙන්න මේ ටික තමයි අපි දෙන්න එකතු වෙලා ලෑස්ති කරගත්තේ. දැන් නම් ඉතින් ටිකක් වෙලාවත් පරක්කු වෙලා තියෙන්නේ. ඉක්මනින්ම අපි දෙන්න ලෑස්ති වෙලා මේ දානෙත් අරගෙන මෙහෙණි ආරාමයට යන්න ඕනේ. අදට මං ඔයාලගේ ගෙදරින් ගිහින් එන්නම්. ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ වීඩියෝස් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.